මොකේ ඕඩර් ගොඩක්. අපි ට්‍රිප් එකක් යන්න. ඕගල ලස්සනයි. ඒක ෆ්‍රී, මේක ෆ්‍රී. මේ තුන තියෙනවා ඉස්සෙල්ලාම. Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඇවිල්ලා තියෙනවා. මොකේ ඕඩර් ගොඩක්. ඕඩර් ගොඩක් තියෙනවා මෙතන. ටිකක් බඩු නම් හැබැයි ගොඩක් නෑ. අපි බලමු. මම ගමන ගිහලා ආවේ ඩෝඩි එකයි මූනේ. මේ ඉතින් අපි බලමු. මේකේ ඔයාලට කියන්න තියෙන විශේෂ දෙයක්. හරිද? ඒ තමයි ගොඩාක් කට්ටිය කතා කරනවානේ තෙමු එකෙන් කොහොමද ෆ්‍රී අයිටම්ස් ගන්න කියලා. ගොඩක් අය ඒ ගැන එක එක දේවල් එක එක විදියට කියලා තිබ්බා. ඉතින් මං හිතුවා ඒ ගැන හරියට කියන්න. මොකද මේකේ තියෙනවා ෆ්‍රී හම්බෙච්ච අයිටම්ස් දෙකක්. අපිට පික් කරන්න පුළුවන් ෆ්‍රී අයිටම් දෙකයි තෙමු එකෙන් එක පාරකට. මං හිතන්නේ පැය 24කට පික් කරන්න පුළුවන් ෆ්‍රී අයිටම් දෙකයි. ඒ කියන්නේ ඕඩර් එකකට. ඒක වෙන්නේ කොහොමද? මට මොනවද හම්බුනේ කියලා අපි මගදී කතා කරමු. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේක ගන්න ආසාවෙන් හිටියා. හැබැයි සයිස් එක කොහොම වේද කියලා දන්නේ නැති නිසා මම ගන්න නැතුව හිටියා. ඊට පස්සේ මම රිවිව් බලලා මට ඕනේ සයිස් එක හම්බුණා. ඒ තමයි මෙන්න මේ තුන. මේ තුන මම ඇත්තටම ගන්න මාර ආසාවෙන් හිටියේ. මොකද මේ ලවවල එහෙම මේව අපේ පැත්තේ නම් තාම නැහැ. මම දන්නේ බැලුවෙත් නැහැ එහෙම ලොකුවට. මේ තුන මම ගත්තා. ඒක හරියම ලස්සනයි. අපේ අම්මා දන්නේ නැහැ දැන් මේවා තමයි ගොඩක් අය ගහන්නේ කියලා. අපේ අම්මා ඔය පරණ විදිය එකක් ගෙන්නලා ගහනවද දැන් ඕවා කියලා. මං ගොනේ දැන් මේක තමයි ට්‍රෙන්ඩ් එක කියලා. මාව ફોකස් වෙන්නේ. මේ තුන ගෙනා මේක හොඳයි. මේ තුනටම ගියේ රුපියල් 500 ගණක් වගේ. කද්දානේ මං එංග ආපු විදිය. ඕගල ලස්සනයි. ඉතින් අපිට ගහන්න පුළුවන්. මේ තුන තියෙනවා ඉස්සෙල්ලාම. මේ ඔක්කොම ගියේ රුපියල් 590ක් විතර. මේක තියෙනවා. මේක අර අපිට මොනවා හරි රෙදි දාලා තියන්න පුළුවන් එකක්. මෙහෙම කරලා අපිට ඔය සොක්ස් අනම් බලන්න නැත්තම් පොඩි රෙදි ටිකක් අපිට ඔය මේ ඔය මොනවාද ලේන්ස් වනම් බලන්න වගේ ගොඩක් ඉඩ තියෙනවා මේකේ. මෙන්න මේක ඒ වගේම කොහේ හරි අද්දි වුණත් මේක අහපුව තිබ්බ විදිහටම නමලා අරගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා තව කියුට් බෑග් එකක්. මේක රුපියල් 900 ගානක් වගේ උනේ. මම අයින් ගලා පෙන්නන්නම්කෝ. ක්ලාස් වගේ ගෙනියන්නත් හොඳයි. මේක ඉඩ තියෙනවා. ඉඩ ටිකක් තියෙනවා. ඒකේ කලර් එකත් හොඳයි. මේකේ තව මොකක් හරි එකක් තිබ්බ මේ අර මේ අයිනට මෙන්න මෙතනට එල්ලන්න වගේ මොකක් හරි එකක් තිබ්බ. ඒක දැන් නැහැ. මම මේ ඔක්කොම බැලුවා. මේවා ආවේ 3 පාරකට වගේ. නෑ 2 පාරකට ආවේ. ඒ නිසා ඉතින් මම මේ ඔක්කොම ටික බලලා තියෙන්නේ. ඒ බෑග් එක රුපියල් 900 ගානක් වගේ වුණා මට මතක විදියට. ඊට පස්සේ තියෙන්නේ මේ අපේ සපත්තු ඇතුළට දාන්න පුළුවන් පොඩි පර්ෆියුම් බෝල් වගේ. ඒක හරි සුවඳයි. අර කම්ෆර්ට් සුවඳක් වගේ එන්නේ. මෙන්න මෙහෙම තියෙනවා. මේ වගේ අර සපත්තු ඉතින් සුවඳ වෙනවා. දාලා තිබ්බම සුවඳයි. ඊට පස්සේ තියෙනවා මේකේ කොළ ඉටි ටිකක්. මේක අපි ගෙන්නවා කලින් මල් ටිකක්. ඒ මල් වලට අර කොළ නැතුව නිකන් පාළුයි වගේ. ඉතින් ඒ නිසා මේක ගත්තා. මේකත් මේ අර ඒ මල් බොරු මල් නෙති. ඒවට ඉතින් ඇත්ත කොළ දාන්න බෑ. ඒ නිසා බොරු කොළම තමයි හරියන්නේ. ඒ නිසා මේක ගත්තා. ෆ්‍රී හම්බෙච්ච අයිටම්ස් දෙක.
ඒ කතාව කිව්වොත් මෙහෙම හරිද අපිට මේ වැඩේ ඒ කියන්නේ ෆ්‍රී අයිටම්ස් ගන්න වැඩේ කරන්න පුළුවන් ඔයා හිතාගෙන ඉන්නවා නම් රුපියල් ඔයාගේ බජට් එක කියන්නේ මේ පාර දාන ඕඩර් එක මම මෙන්න මේ ගාන වගේ තමයි දාන්නේ කියලා හිතනවනේ ඒ ගාන රුපියල් 7,900කට වඩා වැඩි නම් සහ 8,000ක් 7,900ක් වගේ නම් තමයි ඔයාලට ෆ්‍රී අයිටම්ස් දෙකක් ගන්න පුළුවන් වෙන්නේ. මම දන්න විදියට. හරිද? ඒ කියන්නේ අපේ account එකේ messages තියෙන තැනට ගියාට පස්සේ මම screenshot එකක් දාන්නම්. එතනට ගියාට පස්සේ හරිද? අපේ account එකේ තියෙන messages කියලා කොටස ඔයාලා එතනට ගියාට පස්සේ එතන තියෙන මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. එතන තියෙනවා ෆ්‍රී ගිෆ්ට් එහෙම කියලා ටිකක් සහ ඔය මේ ඔෆර්ස් තියෙනවා 50ක් ඩිස්කවුන්ට් අනම්මනම් එහෙම තියෙන කූපන් තියෙනවා. එහෙම තියෙනවා. එතනින් ඔයාලට මම මේ දාන ස්ක්‍රීන්ෂොට් එක ටච් කරලා එතනට ගිහිල්ලා තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඇප් එකට ගියපු ගමන්ම දැන් අද දවසේ ඔයාලා මුල් වතාවට කියන්නකෝ තෙමු එකට යන්නේ. එතකොට මේනවා නිකං පොඩි නෝට් එකක් වගේ ෆ්‍රී ගිෆ්ට් එහෙම කියලා ඒක ටච් කරාම ඔයාලට එනවා පික් ඒ කියන්නේ තෝරන්න කියලා. එහෙම තෝරලා දැන් සමහර විදිහට මේ නිකම් මේ දෙක විතරක් ගන්න පුළුවන් එහෙම කියලා නෑ. එහෙම නෑ. ඔයාලා තේරුවට පස්සේ ගිෆ්ට් දෙකක් තේරුවට පස්සේ ඒ දෙක ෆ්‍රී අනිවාර්යෙන් හම්බෙනවා. හැබැයි ඔයාලා 7,000 ගානක shopping කරන්නත් ඕනේ. එයාලා දෙන ලිමිට් එකට shopping කරන්නත් ඕනි. හැබැයි අපි ඉතුරු ඒ 7,000 ගානට ගන්න බඩු ටික සිලෙක්ට් කරන්න ඕනේ එයාලා දෙන item වලින්. අපිට කැමති item නෙමෙයි අපි තෝරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒකට අපි කරන ට්‍රික් එක තමයි මෙහෙමයි. හරිද? අපි කරන්නේ දැන් එයාලා දෙන ටිකෙන් තමයි අපි ෆ්‍රී දෙක අරගෙන ඉතුරු ටික තෝරන්න ඕනේ. අපි 7,000 ගානක් ටෝටල් එක වෙන්න බඩු ගන්නත් ඕනනේ. ඒක තෝරන්න ඕනේ එයාලා දෙන අයිටම් වලින්. හැබැයි සමහර විට ඔයාලා මම දැක්ක මේ ඔය රිවිව් වීඩියෝ වල කියනවා පොඩි ගණන් වල ඒවා එන්නේ මේ ෆ්‍රී වලට. ඊට පස්සේ එයාලා දෙන අයිටම් වලට අපිට වැඩක් නැති දේවල් එන්නේ එහෙම කියලා. ඒකට කරන්න පුළුවන් ට්‍රික් එකක් තමයි ඔයාලා නිතරම අර අපිට අවශ්‍ය දේවල් ටික සර්ච් කරන්න. කියන්නේ ගන්න නෙමෙයි මං කියන්නේ අපි ඔය අර ෆ්‍රී ගිෆ්ට් දෙක තෝරන්න කලින් අපි තෙමු එකට යන ගමන් ඔය නිතර යනවනේ. ඒ යද්දි අපිට අවශ්‍ය දේවල් හැම වෙලේම සර්ච් කර බලන්න. ඒ කියන්නේ ඇඳුම් නම් ඒවා, එතකොට නේල් ඔය නියපොතු ඒවා පැත්ත නම් ඒවා, නැත්තං ඔය සෙරප්පු සපත්තු නම් ඒවා හැම පාරක්ම ඔයාලා සර්ච් කරන්න. ගොඩාක් ඒවා මේවම සර්ච් කරලා තිබිලා ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ මම සතියක් විතර තිස්සේ එකම දේවල් ටික සර්ච් කරනවා කියලා. ඇඳුම්, සෙරප්පු ඔයන වගේ ඇඳුනුයි සෙරප්පුයි කියමුකෝ. මම දැන් සතියක් විතර තිස්සේ ඇඳුනුයි සෙරප්පුයිම නම් සිලෙක්ට් කරන්නේ. අර අපිට ඊට පස්සේ ෆ්‍රී ගිෆ්ට් එක ටච් කරලා එයාලා දෙන ටෝටල් එක මට මතක විදිහට 7,900 ගානක්. ඒ ගානට සිලෙක්ට් කරන්න ඕනිත් එයාලා දෙන ටික එන්නේ. ඒවට එන්නේ අර අපි හැම වෙලේම බලපු දේවල් තමයි අපිට සජෙස්ට් වෙන්නේ. එතකොට එතන පොඩි වාසියක් තියෙනවා එහෙම ගත්තොත්. දැන් මට ඕනි වෙලා තිබ්බේ nail extension කරන බඩු සෙට් එක ගෙන්න ගන්න. හැබැයි අර ෆ්‍රී ගන්න items දෙකකුත් ඒකත් අපරාදේ. කොහොමත් මගේ ටෝටල් එක 7,800ට වඩා යනවා. එතකොට ෆ්‍රී දෙකක් ගන්න පුළුවන්කම තියෙද්දි අපරාධනේ. ඉතින් ඒ නිසා දැන් මට බයයි ෆ්‍රී දෙක දාලා ඊට පස්සේ අර තෝරන ඒවට මට ඕනි බඩු ටික එන්න නැති වෙයිද කියලා. ඒ කියන්නේ යාලා දෙන ඔප්ෂන් වලින් තමයි අපි තෝරගන්න ඕනේ අපේ ඉතුරු බඩු ටික. ඒ නිසා මම කොහොම හරි එක දිගට මම ඕඩර් එක දාන්න කලින් එක දිගට මම සර්ච් කරනවා හැමදාම nail accessories, nail extension kit, එතකොට ඔය nail cutters ඔය වගේ ඒවා, gel nails ඕවා සර්ච් කරලා තිබ්බම ඊට පස්සේ අර අපිට සජෙස්ට් වෙන්නේ ඒවා, ඒ වගේ ඒවා. ඊට පස්සේ මන් තෝරලා තිබ්බා ඇඳුම්, බලලා තිබ්බේ සෙරප්පු ඒවා. දැන් අපේ අක්කලා අයියාගේ ෆෝන් එකෙන් ඕඩර්ස් දාද්දි අයියයි ෂෙනලුයි ඒ දෙන්න බලන්නේ ගොඩක් ඔය මේ ඉලෙක්ට්‍රික් දේවල් තියෙන්නේ.
USB කේබල්, එතකොට hand free, JBL ඔන්න ඔය වගේ කොල්ලොන්ගේ දේවල් තියෙනවානේ. අර එයාලා එහෙම බලලා එයාලට සජෙස්ට් වෙන්නේ ඒ වගේ දේවල්. අර මං හිතනවා මං කියන එක තේරෙනවා ඇති කියලා. කියන්නේ ඔයාලා ෆ්‍රී ගිෆ්ට් දෙකක් ගන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඒ තියෙන මන් දැක්කේ ලොකුම කම්ප්ලේන් එක ඒක තමයි. දැන් ෆ්‍රී ගිෆ්ට් එක හම්බුනාට පස්සේ හරි ටෝටල් එක 7000 ගණක් වෙන්න ඕන එකත් ඕකේ කියමුකෝ. හැබැයි අපිට අවශ්‍ය දේවල් නෙමෙයි තෝරන්න එන්නේ කියන එක තමයි එතන තිබ්බ ප්‍රශ්නේ. ඒකට උත්තරේ තමයි ඔයාලා කලින් ඉඳන්ම ගොඩාක් එක දිගට සර්ච් කරලා බලන්න මේවා ඔයාට ඕනි දේවල් බලන්න. දැන් ඔයාගේ මොකද්ද ඔයාට ඕනි ලොකුම දේ ඇඳුම් නෙමෙයි කියමුකෝ. ඔයාට දැන් මට වගේ nail extension kit වලට තමයි බඩු ඕනේ. එහෙමනම් ඔයා දිගටම ඒ ගැනම සර්ච් කරන්න. ඒවා ගැනම ඒ බඩු ගැනම සර්ච් කර හිටියම අර 7000 ගානේ ටෝටල් එකට යාලා දෙන ඔප්ෂන් වලට ඒ වගේ දේවල් තමයි එන්නේ ගොඩාක්. මම පුළුවන් විදිහට ස්ක්‍රීන්ෂොට් දාන්න. ඉතින් ඔන්න ඔහොම තමයි ෆ්‍රී වැඩේ. මම කියන්නේ ඔයාලා 7000ට 7500ට 8000ට වඩා ෂොප් කරන්න හිතාගන්න නම් ඕඩර් එකක් දාන්න නම් පටන් ගන්නේ අර ෆ්‍රී වැඩෙන් ගන්න. මොකද ෆ්‍රී අයිටම්ස් වලට මාර ලොකු ගණන් වල දේවල් එනවා. ඒ කියන්නේ සමහර ඇඳුම් වුණත් 4000 5000 ගණන් වල ඇඳුම් එනවා ෆ්‍රී ගන්න. සෙරප්පු වෙනවා. එතකොට ලොකු දේවල් එනවා. ඉතින් ඒ නිසා මේ 7000කට 8000කට වඩා ෂොප් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට ෆ්‍රී අයිටම් දෙකක් ගන්න chance එක තියෙනවා. හොඳම දේ නිතරම සර්ච් කරන්න ඔයාලට අවශ්‍ය දේවල්. එතකොට අර ගන්න අපිට එන ඔප්ෂන් වලට තමන්ට ඕනි දේවල් භාගයක් හරි එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වැඩේ කරලා බලන්න. අපි නම් කරන්නේ එහෙමයි. ඉතින් අපි කරන්නේ එහෙමයි. අපිට ඇවිල්ලා තියෙනවා අපේ අක්කලාට ඇවිල්ලා තියෙනවා ආශයනොට්ල හොඳ ස්කූල් බෑග් එකක් ආවා ෆ්‍රී අයිටම් වලට. වොච් එකක් ආවා, හෙඩ්ෆෝන්ස් දෙකක් ආවා. ඒ වගේ ලොකු ගණන් වල ඒවා තමයි එන්නේ. අනිත් එක ඔයාලා ෆ්‍රී ගිෆ්ට් තෝරද්දී ගොඩක් අඩු ගණන් වල ඒවා බලන්න එපා. ඒ කියන්නේ එයාලා දෙනවා පික් කියලා. එතනම ප්‍රයිස් එක දාලා තියෙනවා. ඒකේ ඇත්ත ප්‍රයිස් එක. ටිකක් ලොකු ගානක එකක් තෝරගන්න මොකද අපරාධෙදී. ඒ ඔන්න ඔය වගේ තමයි ඒක වෙන්නේ. මේ ඔයාලට ඒ ගැන මොන හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම් ටයිප් කරලා හරි. පුළුවන් විදිහට මම ස්ක්‍රීන්ෂොට් වලිනුත් දාන්න. අපි දැන් බලමු බඩ ටික මොනවාද කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ මේක පොඩි ලොන්ඩ්‍රි බෑග් එකක් වගේ. අර දොර පිටිපස්සේ එල්ලන්න පුළුවන් ලොන්ඩ්‍රි බෑග් එකක්. සොක්ස් එහෙම දාන්න පුළුවන් වෙන. ඊට පස්සේ ෆ්‍රී අයිටම් දෙක තමයි මේ. ෆ්‍රී අයිටම් දෙක තමයි මේ. මං හිතන්නේ මේ බ්ලවුස් එකේ ඇත්ත ගාන රුපියල් 3000 ගානක් වගේ. ඉතින් මේකට සල්ලි ගියේ නෑ. මේක ෆ්‍රී හම්බුනේ. අපිට ඉස්සෙල්ලාම ෆ්‍රී අයිටම් දෙක තමයි සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට ඕනේ බඩු ටික තෝරන්න තියෙන්නේ. සයිස් එක උනත් අපිට ෆ්‍රී කියලා නෑ. හරියට බලලා දාගන්න පුළුවන්. මෙන්න මේක අපිට හම්බුනේ ෆ්‍රී. මේක නොමිලේ ළමයි නොමිලේ හම්බුනේ. ඒක ෆ්‍රී. මේක ෆ්‍රී. ෆ්‍රී අයිටම් එක තමයි මේක. අපිට අයිටම් එක ඕඩර් එකකට දෙකක් සිලෙක්ට් කරන්න පුළුවන් ෆ්‍රී අයිටම්. ඉතින් ඒ කියන්නේ ෆ්‍රී අයිටම් එක තමයි මේක. මේක මාර ලස්සනයි දැම්මම. මේක ස්ලිපර්ස් දෙකක්. ස්ලිපර්ස් මම දන්නේ සැන්ඩල්ස් ද කියලා මේවට කියන්නේ. මේකත් මාර ලස්සනයි. මේකත් ෆ්‍රී. මේකෙත් ඇත්ත ගාන මං හිතන්නේ රුපියල් 3500ක් විතර වෙනවා. මේව තමයි මම ෆ්‍රී අයිටම් විදියට තෝරගත්තේ. එතන ඔප්ෂන් ගොඩාක් එනවා. ඔයාලට එලි වෙනකන් හරි තෝරන්න පුළුවන්. මම තෝරගත්තේ ඉතින් මෙන්න මේ දෙක. ඊට පස්සේ බලමු මේකේ තියෙන මොනවද කියලා. මේකේ තියෙන ලස්සන සෙටප් දෙකක්. මේකෙත් ඇත්තටම මට ගණන් මතක නෑ. මේක හොඳයි නිකන් ඇතුළට දාන්න වගේ, ගේ ඇතුළට දාන්න වගේ. ඒත් ඊට වඩා හොඳයි. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. හැබැයි ඉතින් ඕන ඇතුළට වගේ දාන්න පුළුවන්. මේකේ පටියත් ලස්සනට තියෙනවා. මාවනේ අනේ ફોකස් වෙන්නේ මේකේ. ලස්සන ස්ලිපර්ස් දෙකක්.
මේක රුපියල් 9,18 අඩුයි මං හිතන්නේ. ඒක තියෙනවා මේ මාව ෆෝකස් වෙන නිසා මම මෙහෙම ඉන්නවා. මෙන්න මේක මේ ටික මේ ලිප් ලයිනර් තියෙනවා මෙතන. මේ මගේ බ්‍රෂ් එකකුත් තියෙනවානේ. ඔන්න ඔය ටික ඔක්කොම ලිප් ලයිනර් සෙට් එකක් මේක. හොඳට ඇඳෙනවා එකෙන්. සමහර ලිප් ලයිනර් වලින් ඇඳෙන්නේ නැහනේ. හොඳයි. ඇත්තටම හොඳයි මේකේ ගානත් එක්ක ගොඩක් හොඳයි මං හිතන්නේ. මේක කකුලට දාන ඇන්ක්ලට් එකක්. ඒකත් ලස්සනයි හැබැයි. ඒක ගෝල්ඩ් වගේ. මේ වගේ පොඩි හාට් එකක් තියෙනවා. ඒකත් ඉතින් ලස්සනයි. අපි මෙන්න මේකට මේකේ තියෙනවා ගොඩක් ඒවා. මේකේ තියෙන්නේ ගොඩාක් මගේ අර මම කිව්වේ මට පොඩි ආසාවක් තිබ්බා නේපතු මේ නේල්ස් එක්ස්ටෙන්ෂන් ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ මම ඔයගේ වීඩියෝ බැලුවා එක්ස්ටෙන්ෂන් ජෙල් නේල්ස් අනම් බනම් වල වීඩියෝ බැලුවා. ඊට පස්සේ මට හිතුණා මට පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන් වෙයි කියලා. බඩු ටික තියෙනවා නම්. ඊට පස්සේ ඩරස් එකේ බැලුවා. ඩරස් එකේ ගිනි ගණන් ඒ කියන්නේ අර අපිට ඕනේ නේල් කටර් එකේ නම් හරියට ඕනේ නැත්තම් මේ කියුටිකල්ස් වලට එහෙම තුවාල වුණොත් එහෙම ඕවා ප්‍රශ්න. ඒ නිසා මම බැලුවා ඉතින් ගන්න තැන බඩු ටික මට පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ උනේ. ඊට පස්සේ තිමු එකේ තිබුණා සෙට් එකම එක එක ගණන් වලට. ඊට පස්සේ මම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න වගේ මුලින්ම නිසා ගත්ත පොඩි සෙට් එකක්. පොඩි සෙට් එකක් කියන්නේ හැමදේම තියෙනවා quantity එක ටික ටික අඩුවෙන් තියෙන ටිකක් ගත්තා. අපි බලමු මේ වගේ මොනවද තියෙන්නේ කියලා. මට හැබැයි එක්ස්ටෙන්ෂන් එක try කරන්න විදියක් නැහැ. ඒකට පොඩි ලික්විඩ් එකක් ඕනේ. ඒක ඒ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් නැහැ. ඒක මම ඩරස් එකෙන් ගත්තා. මට පස්සේ මතක් වුණේ ඒක එන්න තියෙන්නේ 22. ඒ ආවම nail extension මම try කරන වීඩියෝ එකකුත් දාන්නම්. හරි අපි මේක බලමු. මේ තියෙන්නේ මේ බඩු ටික. nails හදන බඩු ටික. එකින් එක බලමු අපි. ඔයාලා සමහරට මේව දැකලත් ඇති තිමු එකේ නිතරම එනවා. මේක මෙන්න මෙහෙම අපිට මොනවා හරි මේක අස්තට මොනවාද අපි කියුටෙක්ස් යවන්නේ මොනවාදනේ nail polish remover ඔය liquid එක දාලා මෙතන අර පුළුන් කැල මෙහෙම ප්‍රෙස් කරලා ඔයාලා දැකලා ඇති nails කරන කට්ටිය ගාව මේවා තියෙනවා. ඒක ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි ගැජමැටික් ටිකක් තියෙනවා. මේකේ තියෙන්නේ අර දිලිසෙන ඒවා. ඊට පස්සේ මේ තමයි nail glue එක. මේ nail glue එක මේකත් මේකෙන් තමයි නියපොතු එක්ස්ටෙන්ෂන් එකට අලවන්න තියෙන්නේ මෙතනට. ඒක තියෙනවා. ඒක නම් ටික ගණන් මේක රුපියල් 500 ගණන් දුවේද. ඒක මම වෙනම ගත්තේ. ඒක පැකේජ් එකේ ආවේ නෑ. ඊට පස්සේ මෙන්න මේ බ්‍රෂ් එක තියෙනවා. ඉස්සරහ ඔඩිල්ලගේ මිනිස්සු දෙන්නම හිතනවා මේ යන්න පිස්සු කියලා. ෆෝන් එක දිහා බලාගෙන තනියෙන් කියවනවා පිස්සු කියලා හිතනවා ඇති. මොකද මම මේ ඉන්නේ අපේ ගෙදර උඩ. ඔන්න ඔය විදිය තමයි මගේ view එක තියෙන්නේ. හරිද? ඔතන ඉතින් අර බල්කනි එකේ ඉන්න මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්නවා. ෆෝන් එකක් ඉස්සරහට වෙලා තනියෙන් කියනවා මම මේ ෆෝන් එක ග්ලාස් එකේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක කියුටෙක්ස් එක ඇඟිලි වල ගෑවෙන්නේ නැතුව අපිට ගාද්දි මේක ලේසි. ඒක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේකෙන් වෙන්නේ ඔයාලා දන්නවා ඇති මේක අර නේල් එක දිගයි නම් මෙහෙම ලස්සනට ෂේප් වෙන්නම කපන්න පුළුවන්.
අපි නිය කටරකින් කපන්න ගියොත් එක එක සයිස් එක එක හැඩ නිසා මේකෙන් මෙන්න මෙහෙම නිය පොත්තට තියලා ඔයාලට ෂේප් එක පේන්න මේ මෙතන රවුම් ඒ ෂේප් එකට මෙහෙම කපා ගන්න පුළුවන්. මේවා නම් ඉන්ක්ලූඩ් වුණා ඒ පැකේජ් එකේ. ඒකේ ෆොටෝ එකක් මම දාන්නම් පැත්තෙන්. ඒකේ තිබ්බ බඩු ටිකේ. ඊට පස්සේ මෙන්න මේ තුන ඇවිල්ලා තව එකක් තුන ඇවිල්ලා අර පොලිමර් පවුඩර් කියන්නේ මේව තමයි. අර මම දාන්නම් ඒකේ ෆොටෝ එකක්. මට තේරෙන්නේ නැහැ කියන්න. මෙන්න මේකට ඕනි ලික්විඩ් එක තමයි පැකේජ් එකේ නැත්තේ. මේකට තමයි අර පින්සල තියෙන්නේ. කෝ එක පින්සල කෝ පින්සල් ටික නැහැ. මෙන්න මෙහෙම මේකේ පවුඩර් එකක් තියෙන්නේ. මට හැලේ කියලා අරින්න බෑ. මේක පින්ක් අර බ්‍රයිඩ්ලගේ මේ පුතු හදන්නේ. මෙන්න මෙහෙම මේ පවුඩර් එකට අර පින්සල ඒ ලික්විඩ් එකේ මෙහෙම චුට්ටක් ඔබලා තමයි මෙහෙම තියන්න ඕනේ. ඒ ලික්විඩ් එක තමයි නැත්තේ. ඒ නිසා මට මේක try කරන්න විදියක් නැහැ 22 වෙනකන්. ඒක ආව ගමන් මම මේක බලලා ඔයාලට පෙන්වන්න. මේකේ තියෙනවා පින්ක් එක තියෙනවා. මේක වයිට් එක. ඊට පස්සේ තියෙනවා ක්ලියර් එක. මේක තුනම තියෙනවා. ලික්විඩ් එක ආවම තමයි බලන්න වෙන්නේ. මේ ඔක්කොමත් ඒ පැකේජ් එකේ තිබ්බ පැකේජ් එකම 2500 ගාණක් උනේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ නේල් සෙට් එක. මේක අර බාගෙට මෙන්න මෙතනට සෙට් කරලා ගන්න පුළුවන් නේල් එක. මේක තියෙනවා. මේකක් තියෙනවා. මේ ඔක්කොම මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වුණා. ක්වොන්ටිටි එක පොඩි කිව්වට පොඩිමත් නෑ. ඔය දෙකමත් හම්බුණා. පාටි එකකට වගේ යද්දී ඉතින් අපිට සැලෝන් එකකට යන්න නැතුව නේල්ස් ටික හදා ගන්න පුළුවන්. YouTube වීඩියෝස් වලින් ගොඩාක් දුරට ඉගෙන ගන්න පුළුවන්. මේ බිගිනර්ස් ලට වෙනම තියෙනවා වීඩියෝස්. ඒ ටික කරගන්න පුළුවන් බලන්න තමයි මම ගෙනාවේ ඉතින්. අපි බලමු. ඊට පස්සේ මෙන්න මේවා තියෙනවා. නියපොතු හොඳට මෙන්න මෙහෙම මදින්න. ඒවයින් දෙකක් තියෙනවා. මේක නම් මම වෙනම ගත්තේ. මේක ඇවිල්ලා nail drill එක මම හිතන්නේ මේකට කියන්නේ. මේකට මම බැටරි දෙකක් දැම්මා. ඒක දැන් වැඩ. මේකට බැටරි දැම්මා. මේකේ බැටරි තිබ්බේ නැහැ. මේක ඉලෙක්ට්‍රික් නෙමෙයි. බැටරි දාන්න පුළුවන් එක. අර සෙල්ලම් බඩු වලට දාන බැටරි තියෙන්නේ. අනේ ඒව තමයි ඕනේ. මේකට දාලා අපිට මෙතනට ඕනි එක දාගන්න පුළුවන්. මේක එනවා. ඒ ටික ඇත්ති මේක එනවා මේ වගේ එක එක විදිහේව 4ක්. මේ එකක් මෙන්න ඔන්නෝම එක එක ඒවා තියෙනවා ඉතින්. ඒකේ තැලි 4ත් එක්කම රුපියල් 700ක් විතර උනේ. ඊට පස්සේ මේ තියෙන අර මං කිව්ව බ්‍රෂ් එක මේකෙන් තමයි අර පවුඩර් එකට මෙව ටච් කරලා අපේ නියපොත්තේ ලස්සනට ගන්න තියෙන්නේ. ඒ පින්සල ලස්සනයි ඔක්කොටම වඩා. මේක තියෙනවා. ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ nail stickers ටික. මේවා නම් තිබ්බේ නැහැ පැකේජ් එකේ. මම ඒ ටික වෙනම ගත්තේ. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එක එක ඒවා තියෙනවා. ඔය වගේ වැටුණා. තියෙන ටිකක් ගත්තා. ඔක්කොම වැඩ නවත්තලා එක්ස්ටෙන්ෂන් සැලුන් එකක් දාගන්නවා ළමයි. ඊට පස්සේ මේක නම් තිබ්බ පැකේජ් එකේ මේක ග්ලිටර් තියෙන මේකේ. මේ ඉතින් නියපොතු හදද්දී උවමනා වෙන දේවල් තමයි. මම මේ ටික එළියට ගත්තේ නැහැ. මම ඔයාලට මෙහෙම පෙන්නන්න නැත්තම් ওই ටික හොයාගන්න නැති වෙනවා. එක එක පාට තියෙන අපිට ලස්සනට නියපොත්ත මොනවාද සරසන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ දෙක. මේක කියුටිකල් කට් කරන එකක්. මෙන්න මෙහෙම පස්සට කරලා මේකෙන් අන්න කියුටිකල් කට් කරන්න පුළුවන් මේකෙන්. ඒ වැඩේ පොඩ්ඩක් හිමින් කරන්න ඕන පරිස්සමෙන්. මේ මම එක් කරලා පෙන්නන්න යන්නේ නැහැ. නියමල් ටිකට කෙලවුනොත් වැඩේ ඉවරයි. මේ තියෙන්නේ අපේ අර නියපොත්ත පිටිපස්සට මෙන්න මෙහෙම කියුටිකල්ස් ටික පිටිපස්සට කරන්න පුළුවන් ඒවා. මම දැන් සෑහෙන දුරට මේක දානවා. මොකද මම මේ ටිකේම nail extension for beginners videos තමයි බලන්නේ.
මම ඉස්සෙල්ලාම හදන එක දානවා මගේ channel එකේ. ඔයාලා WhatsApp channel එකේ නැත්තම් join වෙන්න. මම link එක දාන්නම් පළවෙනි comment එකේ. නියපොතු හදන බඩු ටික ඉවරයි. ඊට පස්සේ නෑ නියපොතු හදන ඒවා ඉවරයි. මේ තියෙන්නේ මම ආසාවෙන් ගත්ත බෑග් එක. දැන් ගොඩක් අය දානවනේ අර පොඩක් කොටට බෑග් මෙච්චරක් විතර. මට ඒව සෙට් වෙන්නේ නැහැ කියලා මං හිතන් හිටියා. ඊට පස්සේ අපේ ගෙදර එකක් තිබිලා මම දැම්මා. මට හිතුණා අවුලකුත් නැහැ. ඒක පොඩ්ඩක් පාටි ලුක් එකක් තියෙන බෑග් එකක්. ඒක කැෂුවල් ගමන් වලට හරියන්නේ නැහැ වගේ. ඒ නිසා මම මේක දැම්මා. මෙතන පොඩි අවුලක් වුණා. මේක දැම්මම මම එක බෑග් එකයි සිලෙක්ට් කරේ. ඊට පස්සේ ඒක දැම්මට පස්සේ මට මේකේ ෆොටෝ එකක් ඇවිල්ලා මොකක් හරි මොකක් හරි එකක් ආවා. මම නිකන් ටච් කරාම මේක රුපියල් 1000 ගාණක් 1300 ගාණක්. ඊට පස්සේ මේ වගේම තව බෑග් එකක් ආවා මේ පාටම ෆොටෝ එකක්. ඊට පස්සේ මම එන එක ටච් කරා. ඊට පස්සේ රුපියල් 500 ගාණක් එකපාර කැපුණා. 500 ගාණයි කැපුණේ. ඊට පස්සේ මම දන්නේ මං හිතුවා මොකක් හරි එකකට කැපෙන්නේ නැති කියලා වෙන මොකක් හරි එකකට. ඊට පස්සේ මම එකයිනේ මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඕඩර් එක කන්ෆර්ම් වෙලා අපි අර එන දවස් බලන්න ට්‍රැකින් ඩීටේල්ස් බලනවානේ. ඊට පස්සේ මම ආයෙ දාපු බඩු ටික මොනවද කියලා බලද්දි මේකෙන් දෙකක් තියෙනවා. එතකොට මේ මං හිතන්නේ අර half ගෙවලා තව එකක් ගන්න පුළුවන් වගේ ඔෆර් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේක 1300 ගාණක් 500 ගාණට මේ වගේම තව බෑග් එකක් එතකොට හම්බෙලා තියෙනවා. දැන් ඒක එකක් අක්ක ගන්නවා එකක් මං ගන්නවා. මේ තියෙන එක බෑග් එක. මේක මෙන්න මෙහෙම. ඔයාලා දැකලා ඇති මේක කවුරු හරි රිවිව් බලා ගන්න බැරුව හිටියා නම් ඒකේ මෙන්න මේක තමයි ඒකේ ලුක් එක. මේකෙත් ගොඩක් ඉඩ තියෙනවා. කියන්නේ ඉතින් අපේ සාමාන්‍ය ෆෝන් එක, පර්ස් එක, ලිප්ස්ටික් අනේ ෆෝන් එක, පර්ස් එක, ලිප්ස්ටික් එක, පර්ෆියුම් එකක් වගේ දාගන්න පුළුවන් ඉතින්. ඊට වඩා දේවල් දාන්න පුළුවන්. වතුර බෝතලයක් වගේ උනත් දාන්න පුළුවන්. චූටි වතුර බෝතල. ඉතින් ඒක හොඳයි. බෑග් එකක් අරගෙන මෙන්න මේ වගේ කොණ්ඩ හට්ටක් මෙන්න මෙහෙම ගහගෙන කොහේ හරි එල්ලා යන මම දකින්නවා මේ එන ගෙස්ලා ලස්සනට යාලා මෙන්න මේ කුණ්ඩ කට හරිය ලස්සනට පාවිච්චි කරනවා. එයාලගේ සයිඩ් බෑග් වල මෙහෙම ගහලා හරි ලස්සනයි. ඉතින් මට ආසා උනේ ඒකෙන් මම මේ චූටි බෑග් වලට මුස්සනේ අන්නහම තමා මේක තියෙන්නේ. 1300 ගාණයි. මේක හොඳයි. අරක 500 ගාණට හම්බුනේ. එතකොට දෙකක්නේ. කොයි කියන්නේත් එක. මේ තියෙන්නේ 500 ගාණට හම්බෙච්ච එක. මේකත් ඉතින් ඒකම තමා. මේකේ වෙනසකට තියෙන්නේ අරක 1000 ගාණක් කියලා මේක 500 ගාණකට හම්බෙච්ච එක. මේක මම ඇඩ්ජස්ට් කරලා නැහැ. මේ තියෙන්නේ ඒක. මේකේ අර මල තියෙනවා මේක ඇතුලේ. මේකත් එකම සයිස් එකම විදිය වෙච්ච එක තමයි අවුල. පාටවත් මේක කලර්ස් ගොඩාක් තිබ්බ ලස්සන පාටවල්. මම අර මේ ඉතින් මේ බ්‍රවුන් එක හැම ඇඳුමකටම වගේ දාන්න පුළුවන් නිසා මේක ගත්තේ. ඒ වගේම දෙකක් තමයි හම්බුනේ. ඉතින් ඔන්න ඔය දෙක තියෙනවා. ඊට පස්සේ මේක අර නියපොතු බඩු සෙට් එකේ එකක්. ඊට පස්සේ තියෙනවා මගේ බැක් කවර් එක. අපි ට්‍රිප් එකක් යන්න ඉන්නවා ලබන මාසේ. ඒකට තමයි මේක ගෙනාවේ. ඒ නිසා මම දැම්මම මේක එළියට ගන්නෑ. මේක දාලා තියෙනවා ඒකට. මේක දාලා තියෙනවා ඒ වෙනකම්. එළියට ගන්න නැතුව. ඊට පස්සේ තියෙනවා මේ තියෙන අර බෑග් එකේ මල. මේ තියෙන nail art එකේ මොකක් හරි එකක්. මේ වීඩියෝ එක හෙන්නට දික් වෙයි. ඊට පස්සේ මම ගත්තා UV light එක. මේක අරක ටිකක් පරණයි මං ගාව තියෙන එක. මේකේ light එක ටිකක් හොඳයි තව ටිකක්. ඒ නිසා මේක ගත්තා මගේ නියපොතු වැඩ ටිකට. ඊට පස්සේ මේ තියෙන්නේ free හම්බෙච්ච item එකක්. free කියන්නේ මේක order එක select කරාට පස්සේ නිකන් free අර මොකද අර box එකක් එන්නේ. අන්න ඒකෙන් තමයි මේක හමුවේ. ඒක ලස්සනයි ඉතින්. නිකන් හම්බෙන ඒවා ඒවනේ. මේ තියෙන්නේ
අනිත් නියපොතු වලට ඕන එකක් ඔයාලා මේවත් දැකලා ඇති Instagram වල එහෙම නියපොතු nail extensions වීඩියෝ බලනවා න. ඔන්න ඔච්චර තමයි ඉතින් තියෙන්නේ. හරි ඉතින් ඔන්න ඔච්චර තමයි තියෙන්නේ. තව આવොත් පෙන්නන්න. ඔයාලට මොනවා හරි අර මම කිව්ව ෆ්‍රී දේවල් අනම්මනම් ගැන ප්‍රශ්න තියෙනවා නම් හරි වෙන මොනවා හරි නම් කමෙන්ට් එකක් විදියට දාන්න. අපේ channel එකටත් එකතු වෙන්න. මම ඒකටත් ඔය අනම්මනම් ඒව දානවා කොණ්ඩකට ලස්සනයි. ඒකට අනම්මනම් ඒව දානවා. ඉතින් ඔයාලා join වෙන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට පස්සේ දාන්නේ මං day vlog එකක් කරලා තියෙන්නේ. මට ඒක edit කරලා දාන්න. මම මේක දැම්ම මේ channel එකේ දාපු නිසා. හරි එහෙනම් දැන් මම මේ ටික අස් කරගන්න බෑ ඉතින්. හරි ඉතින් ඔන්න ඔච්චර තමයි අපේ order එක. මම නියපොතු වැඩේ හරි ගියොත් නෙමෙයි වැරදුනත් ඉතින් මම දාන්නම් ඉගෙන ගන්නනේ කරන්නේ. ඒක දාන්නම්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching.